සාමාන්‍යයෙන් අපි පින්කමක් කළාම ඒ පින රැස් වෙන්නේ ඒ මොහොතේ විතරයි කියලා අපි හිතන්නේ. නමුත් ඔබ රැයට නින්දට ගියත් වෙනත් වැඩක හිටියත් දිවා රාත් දෙකෙහිම නොකඩවා පින් වැඩෙන පින්කම් 6ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අද අපි කතා කරන්නේ සංයුක්ත නිකායට අයත් වනරෝප සූත්‍රයේ සඳහන් වන අඛණ්ඩව පින් වැඩෙන ඒ උතුම් පුණ්‍ය කර්ම 6 ගැනයි. පළමු වෙන්න ආරාම රෝපා. ඒ කියන්නේ පොදු ජනයාගේ යාපතට සතුටට සහ විවේකයේ වෙනුවෙන් මල්ලතු සහ උයන්නතු සකස් කර පූජා කිරීම. දෙවැන්න වනරෝපා. සෙවන සහ පළතුරු ලබා දෙන ගස් වැවීම හෝ වනාන්තර ඇති කිරීම වනරෝපා ලෙසින් හඳුන්වනවා. තුන්වැන්න සේතුකාරකා. ගංගා ඇලදොල හරහා පාලම් හෝ ඒදන් ඉදිකර අනුන්ගේ ගමනාගමන පහසුව සැලසීම මහා පින්කමක්. හතරවැන්න පපා. පිපාසිත අය වෙනුවෙන් පැන්තාලි තැබීම හෝ පානීය ජල පහසුවෙන් ලබාගත හැකි තැන් සකස් කිරීම මේ නමින් හැඳින්වෙනවා. පස්වැන්න උදපාන. ජල පහසුව නොමැති ප්‍රදේශවලට ලිං සහ පොකුණු තනාදීම. අවසාන පින්කම උපස්සය. මගීන්ට ගිමන් හැරීම සඳහා අම්බලම් හෝ නවාතැන් පොළවල් ඉදිකරදීම. ඇයි බුදුරජාණන් වහන්සේ මේ පින්කම් සුවිශේෂී බව වදාළේ? ඔබ හදපු ලිඳකින් කෙනෙක් වතුර බොන වාරයක් පාසා, ඔබ හදපු ගසකින් කෙනෙක් සෙවන ලබන වාරයක් පාසා ඔබ නිදා සිටියත් ඔබට අඛණ්ඩව පින් රැස් වෙනවා. ඒ නිසා අපිට ලොකු මුදලක් නැතත් අඩුම තරමේ කුරුල්ලන්ට බොන්න වතුර එකක් දීලා ගසක් රෝපණය කරලා මේ මහා පින්කමට දායක වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වටිනා දේවල් දිගටම දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට තෙරුවන් සරණයි.